අනේ අයියා අපේ අයියට පොඩ්ඩක් උදව් කරන්නකෝ අනේ. ඒකනේ. උඹ දන්න ලේසි ක්‍රමයක් නැද්ද බං? සෙද්දයක්ෝ. අනේ අපිට උදව් කරන්න කවුරුත් නැද්ද? අපිට ලොකු කරදරයක් වෙන්න යන්නේ. අනේ කවුරුත් නැද්ද? කවුරුත් නැද්ද අනේ උදව් කරන්න? අනේ අපිට උදව් බලන්න ගිහිල්ලා. ඔව් ඔව්. බාහිගලේ අපිට ලොකු කරදරයක් වෙන්න යන්නේ. අනේ කවුරුත් නැද්ද? මොකද නංගි? ඇයි. අනේ අයියේ අපේ අයියා ලොකු කරදරයක් කරගන්න හදන්නේ. මොකද්ද නංගි කරගන්න හදන්නේ? රවි මේ වරෙන්. අනේ අයියේ අපේ අයියාගේ නෝනා අයියව දාලා ගිහිල්ලා දැන් සතියක් විතර වෙනවා. ඒ දුකටද කොහෙද අයියා දිවි නහා ගන්න හදනවා. මේ මැරෙන ක්‍රම 3ක් ගැන ඔන්නෝයි මන්ද කාටද කෝල් කරලා කියනවා මං අහගෙන හිටියා. යකෝ මූ මාර බඩුවන්නේ. වැඩේ කියන්නේ මැරෙන්න හදන ක්‍රම 3 මාර අමාරු ක්‍රම 3ක්. අනේ අයියා අපේ අයියට පොඩ්ඩක් උදව් කරන්නකෝ අනේ. ඒකනේ. උඹ දන්න ලේසි ක්‍රමයක් නැද්ද බං? සෙද්දයක්ෝ. නංගි මං හිතුවේ මේ මනුස්සයා මෙච්චර බොළඳ මනුස්සයෙක් කියලා. මේ මචං මම ඔබට පස්සේ ගන්නම් ඈ. මොකද මේ කලබලේ? උඹට පිස්සුද බං? ගෑණි දාලා ගියා කියලා මේ නංගි කියන්නේ උඹ සීදී හානි කරගන්න යනවා කියලා. සියදිවි හානි කරා ගන්න මේ මම බලන්න පිස්සුද බං? මොකද නැත්තේ? සූසයිඩ් කරගන්න ක්‍රම 3ක් ගැන මෙයා කාටද ෆෝන් එකෙන් කියනවා. මගේ මේ කන් දෙකෙන් අහගෙන හිටියේ මම. සූසයිඩ් කරගන්න ක්‍රම 3? මොනවද ඒ ක්‍රම 3? මේ ලේජන්ස් කියලා කිව්වා. ලේජන්ස් කියන්නේ බං මේ බලන හරේ කපා මැරෙන එකටනේ. යකෝ ඕකට හරිනම් ලෙජන්ඩ්ස් කියලා හරියන්නේ නෑනේ බං. ඕක ලේ අවුට් කියලා කියන්න ඕනේ. යකෝ ලේ ගිහිල්ලානේ මැරෙන්නේ. ආයේ කිව්වා ගිනි තියන් මැරෙනවා කියලා. මේ කවුද මේ බාබා කිව්වා කියලා තමයි කිව්වේ. ඔය කියන්නේ අර ඇඟේ මස් පුච්චම් මැරෙන එකනේ බං. හැබැයි ඌවා මහ මෝඩ වැඩ සෑහෙන්න දුක් විඳින්න වෙනවා. යකෝ ඔය කියන්නේ බාබකිව් බං බාබකිව්. බාබකිව් කියන්නේ මේ සීදී හානි කරගන්න පාවිච්චි කරන එක නෙමෙයි. යකෝ ඕක පාවිච්චි කරන්නේ මේ පාටි දාන්න. ගෝණෙක් නෙමහා. ආයේ කිව්වා මේ වතුරට පයින් කතාවක්. ඒ කියන්නේ මෙයා මේ දියේ කියලා මැරෙන්න හදන්නේ. මේ පයින් හදන්නේ මං හිතන්නේ මේ ඕලු විලට. ඒක හරි භයානක තැනක් නේද අයියේ? ඕලු විලට බැන්නොත් නම් ඉතින් සෝරි බා තමයි. අර මහම ලොකු භයානක රාක්ෂයා ඉන්නෙත් ඔය ඕලු විලේනේ බං. ඒකනේ බං. ඒකේ මේ අර රාක්ෂයා බිලිගන්න හින්දානේ බං අර වඳුර තුණු බටෙන් වතුර බොන්නේ. මූට ඒකට පැනලි විරලා ගිල්ල මැරෙන්න හම්බෙන්නේ නැහැ. මූහ රාක්ෂයා කෙලගෙන යනවා. උඹලට පිස්සුද බං? මම යාළුවෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරා හිටියේ මේ සියදිවි හානි කරා ගන්න ක්‍රම ගැන නෙමෙයි. නාලන්දා 97 ලෙජන්ඩ්ස් කණ්ඩායම සංවිධානය කරන නාලන්දා මිතුදම් සැඳෑව ගැනයි. නාලන්දා ලෙජන්ඩ්ස් 97 කණ්ඩායම සංවිධානය කරන නාලන්දා මිතුදම් සැඳෑව ජූනි මාස 27 සෙනසුරාදා සවස 6 සිට රාත්‍රිය 11 දක්වා වෙරෝපාර මා බුදල හොටෙල් ඕනුවිල පරිසරයේදී පැවැත්තේ. එදින රාත්‍රියේදී DJ සංගීතයෙන් රසවත් වෙන ගමන් free swimming pool, unlimited bites and pork, unlimited liquor සහ dinner සමග පැරණි මිතුරන් හමු වී ඔබේ මතකයන් අලුත් කර ගැනීමට මේ මහඟු අවස්ථාවක් කරගත හැකියි. 97 ලෙවල් කණ්ඩායම සංවිධානය කළත් මේ සඳහා 1984 සිට 97 දක්වා A ලෙවල් කළ සියලුම ආදිවුන්ට සහභාගී විය හැකියි. සහභාගී වීම සඳහා 97 ලෙඩස් සමාජිකත්වයේ ලියා පදිංචි වී සිටීම අනිවාර්ය නොවේ. ටිකට් පොතක මිල රුපියල් 3500ක් පමණයි. ඔන්න ඕකයි විස්තරේ. ඒ නංගි මේ පොට පටලගෙන බොරුවට බය වෙලානේ බං. එහෙනම් අපිත් යමුකෝ නාලන්දා මිතුදම් සැඳෑවට. ඒ වුණාට මට මාර දුකයි අයියේ. ඒ මොකද නංගිට දුක? නෑ ඉතින් අයියා හදිසියෙවත් දිවි නහගත්තොත් මේ දේපල සේරම පිටටනේ. මම දිවි නසා ගත්තා නම් මේ දේපොළ පිට නෙමෙයි බොට. ඒක වෙන්නේ නැති දුකනේ දැන් තියෙන්නේ තොට. දුක් යන්න ගෙට.